මේල් එකට යන්න. මේල් එකට අවිල්ලා තියෙනවා මචං. මුලින්ම අවිල්ලා තියෙන එක මෙන්න මේක. ෆයිනල් ෂොට් එක. The special effect for final shot and team wipe out. Effective on any skin of the gun if it hit. ඒ කියන්නේ ඕන ගන්න එකක් එක මේක දාන්න පුළුවන් වගේ සීන් එකක් තියෙනවා. Any skin of the gun. මෙන්න තියෙනවා මචං කටාන බඩු කෑල්ලක්. එකක් තවුලක් නැහැ. මෙන්න තියෙනවා පුතේ ෂොටිය. අම්මට උඩ. ෂොටිය කරේ දාගෙන යද්දි මෙහෙමද පේන්නේ? මේ මොකද්ද බං අර හැරි පොටර් එකේ තිබ්බ නිකන් බෝලේ වගේ අර අම්මට උඩ. අපල ටිකක් දීලා මේක එවෝ ගන්නයක් වගේද බං? මේක දැන් එවෝ ගන්නයක් විදිහට ඉස්සරහට එන්නේ. මට ඒක කියපල්ලා. මේක එවෝ ගන්නයක් විදිහට වොයිස් එන්නේ. මේ ලයිව් එක ලයික් එකක් කොටේ කොල්ලෝ දවස් ගානකින් ඇවිල්ලා ඉන්නේ. YT Facebook TikTok මේක මට පොඩි විස්තරයක් දීපන් මම දන්නෙත් නැහැ. මේ මොකද්ද බං? මේක එවෝ එකක්ද බං? අම්මට හුඩු. අම්මට බලහ අඩෝ කොල්ලා මැරෙන්නෙත් වයින් වැල් නිකන් අර වැලි ටිකක් නිකන් වා මොකද්ද ඒකට බං කියන්නේ නිකන් වැලි වලින් මිනිස්සයා නිකන් දිය වෙලා යන නතල්ලයක් දෙන්නේ ඈ අම්මට උඩු බං ෂොටිය පොඩි අමුතු ලල්ලයක් තියෙනවානේ කලර් එක නම් පොඩ්ඩක් නිකන් අර සිල්වයි ගෝල්ඩුයි මික්ස් කරලා තියෙන්නේ නේ ඉෆෙක්ට් මේක නම් පට්ට ඉෆෙක්ට් එක පොඩි සොම්බි ලයින් එකක් දීලා තමයි මිනිහා මැරලා යන්නේ මේ ගන්න එක කරෙන් අතර ගන්නකොට පොඩි ඇනිමේෂන් එකක් තියෙනවා වාසි මේක කවද්ද දන්න එන්නේ Prince of Persia Sad of Time වගේලු අයියෝ ඕකේ වෝ ගන්න එකක් නෙමෙයිලු එහෙනම් මොකද්ද මේක මම දන්නේ නිරෝෂන් ප්‍රසාද් thank you member heart එකට ප්‍රසාද් thank you මේ AC එකෙන් සීතල හුලන්ද බං ඉන්නේ ඔය නිදාගෙන මේක බං යකෝ මෙච්චර දාලා සීතල වෙනවා සීතලයිනේ මේ කලෙක්ට් කරගන්නවා සූම් ISI ඕන සූම් ISI දෙන්න ගියාම මැච් එකක් දෙන්න පටන් ගත්ත ගමන් කිලෝ ගන්න එන්න ගියපන් ඔය සූම් අයිට යසී පෙමා අලෝට් කුණු හරප දාන්න එපා බල්ලු සතියකින් ලයිව් වෙලා ඇවිල්ලා ඉන්න වදාපු අම්මට අප්පට බන්නන්න එපා ෆෝන් එකක් කරන් දුන්නට හරිද ෆෝන් එක නම් මෙහෙම මෙච්චර සල්ලි හම්බ කරගෙන පීස් එකක් හදාගෙන රටකට අවිලා ලයිව් වෙන්නේ නැහැ උඹ තමයි ෆේක් account එකක් හදාන්න අවිලා මිනිස්සුන්ට ඩේටා කපාගෙන ෆොන්නෑ කියන්නේ. ඒකට හොඳට හිතලා බලපන් කවුද ෆොන්නෑ කියලා. හරිද? තවත් කතා ගන්න එපා මේ සතියකින් ඇවිල්ලා ඉන්නේ නිකන් මට කියලා. ඌ ගිහින් දානවා මේ කොහෙද බං අර බන්දු සමර වීරගේ. වොයිස් කට් එකෙත් නැහැනේ බං. කුණු හරප දාන්න එපා හරිද මල්ලි? පාඩු ඉන්නේ හරිද ලයිව් එකක් දාගෙන. කුණු හරප දාන්න එපා. අපි කාටවත් තරද්දක් කරලා නැහැ. ඔන්න ක්ලේම් කරගත්තා අපි පැත්තෙන්. පොඩ්ඩක් ඉන්නකො ෂොටි අරගෙන එන්න.